ඔන්න ළමයි එන්නකො එහෙනම් අපි අද ඕඩර් එකක් පැක් කරමු. ගොඩක් දවසකින් තමයි ඔයාලා බලන්න ආවේ. මේ බලන්නකො මේ පැක් කරන්නේ මම කරපු ෂිෆෝන් ෆැබ්‍රික් එකේ ෆ්‍රොක් එක. ඒකම ඒ ඩිසයින් එකම සීප්‍ර ෆැබ්‍රික් එකෙන් කරලා. බලන්නකො ඔයාලා හිතුවටත් වඩා ඇත්තට මේක ෂිෆෝන් එකට වඩා සීප්‍ර ෆැබ්‍රික් එකෙන් කරපුවම හරිම ලස්සනයි. සීප්‍ර ෆැබ්‍රික් එක කියන්නේ ළමයි කොටන් ෆැබ්‍රික් එකක්. ඒ නිසා පොඩ්ඩක්වත් දාඩිය දාන්නේ නැහැ. ෂිෆෝන් එක වගේ සිල්ක් ගතියක් නැහැ පොඩ්ඩක්වත්. මේක ඇවිල්ලා ෆුල් කොටන් ෆැබ්‍රික් එකක්. එතකොට ඒ කස්ටමර් ඉල්ලුවා තව ඒකෙම බ්‍රවුන් කලර් එකෙනුත්. මේ බලන්නකො බ්‍රවුන් කලර් එකත් ඒක නම් මාරම ලස්සනයි. අපේ සුදු ගෑන් ළමිට නම් හරියටම ලස්සනට තියේවි. මේ ගවුන් දෙකම 3XL ගවුන් දෙකක්. මේ කස්ටමර් කිසිම කරදරයක් නැති හරිම හොඳ කස්ටමර් කෙනෙක් ළමයි. මට පොඩ්ඩක්වත් කරදර කරේ නැහැ ඕඩර් එක මහලි වෙරණ කල්ම. එතකොට එයා තව චූටි ගවුන් දෙකක් ඕඩර් කරා එයාගේ චූටි පැටියට. මේ බලන්නකො හරිම ලස්සන කියුට් ගවුන් දෙකක් නේද? මේ ගවුන් දෙක නම් කරේ මම විස්කෝස් වලින්. එකම වගේ ගවුන් දෙකක් තමයි ඉල්ලුවේ. හැබැයි එයා කිව්වා නංගි ඔයාට ලස්සන විදිහට මට ගවුන් දෙක කරලා දෙන්න කියලා. ඉතින් එයා කිව්ව විදිහට මම චුට්ටක් වෙනසක් කරලා මෙහුවා එකකට විතරක් ඉනට ඉලාස්ටික් එකක් දැම්මා. අනිත් එකේ යටට ෆ්‍රිල් එකක් දාලා මෙන්න මේ විදිහට තමයි මෙහුවේ. විස්කෝස් රෙද්ද කියන්නේ පොඩි බබාලට ඇත්තටම හරිම සනීප ෆැබ්‍රික් එකක්. ඉතින් විස්කෝස් එකෙන් තමයි ඒ ගවුන් දෙක කරේ. ඔයාගේ බබාටත් ඔයා කැමති නම් මෙන්න මේ විදිහේ ලස්සන චූටි ගවුන් මහලා ගන්න පුළුවනි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඕඩර් එක පැක් වුනේ. ඉතින් thank you අක්කේ ඔයා මට දාපු ඕඩර් එකට. ඔයා මේ වීඩියෝ එක දැක්කොත් කමෙන්ට් එකක් දායි කියලා හිතනවා. ඉතින් ඔන්න දැන් යාලා යන්නයි හදන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ ඕඩර් එක පැක් වුනේ. ඔන්න thank you ස්ටිකර්ස් දෙකක් ඇලෙව්වා. ඔන්න හරි. හරි දැන් ඔන්න යන්න තමයි එන්නේ. එහෙනම් මම ගිහින් එන්නම්.